සුබ සන්ධ්‍යාවක් ළමයි. මම හිතනවා මගේ channel එකට ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. අමතක නොකර මගේ වීඩියෝත් බලන්න. මොකද දෙවන භාෂා සිංහල කරන ළමයිට ඕන කරන පාඩම්. ඒ කියන්නේ විභාගේ ඉලක්ක කරලා තමයි මම හැම පාඩම් මම දාන්නේ. ඒ වගේම මම පොරොන්දුක් වෙනවා ඒ සිලබස් එකට අදාළ පාඩම් ඉවර වෙනකන් වෙන කිසිම පාඩම් මේකත් එක්ක මම එකතු කරන්නේ නැහැ. ඕනනම් මම අර මේ අදාළ නැති එකක් කියන්නේ අර පත්‍ර කියවන්නේ ගැන එහෙම දැම්ම. ඒ වගේ දෙයක් හැර අදාළ ඔයාලට අදාළ නොවන දෙයක් දාන්න. ඒ කියන්නේ හොඳ නැති ඒවා නෙවෙයි මම කියන්නේ හොඳ දෙයක් උනත් ඒ කියන්නේ සිලබස් එකට අදාළ නැති දෙයක් සිලබස් මේ සිලබස් එකට අදාළ පාඩම් දානකම් එකතු කරන්නේ නැහැ. ඒතර ඔයාලට මම හිතන්නේ පාඩම් ටික බලා ගන්න ලේසියි. දැන් මම ඔයාලට මීට ඉස්සර පාඩමේදී කියලා දුන්නා න රීති 3. අද 4 වෙනි එකට යමු. ළමයි මේ වචන දැකලා බය වෙන්න එපා. ඉස්සරහට ගන්න තියෙන පාඩම් මොකද්ද මේ මෙතනින් කියන්නේ කියලා සරලව තේරුම් ගන්න. අතීත කර්මකාරක. අතීත කාලේ දන්නවා ඒත් කර්මකාරක දන්නේ අතීත කර්මකාරක ක්‍රියාවලදී මූර්ධජන යෙදේ. දැන් සිංහල භාෂාවේ තියෙනවා කර්තෘකාරක කර්මකාරක කියලා. කර්තෘකාරක කිව්වොත් active voice, කර්මකාරක කිව්වොත් passive voice. මේ passive voice එකේ තියෙනවානේ වර්තමාන කාලයි අතීත කාලයි කියලා. ඒක අතීත කාලෙන් ලියනකොට එන ක්‍රියාපද තියෙනවනේ. ඒ ක්‍රියාපද වල අන්තිමට එන න මූර්ධජ තමයි එන්නේ. තේරුණාද? අතීත කර්මකාරක ක්‍රියාපද වල එන න තියෙනවනේ. ඒකට එන්නේ මූර්ධජ න. සිංහල භාෂාවේ මෙහෙම කියන සිංහල භාෂාවේ passive voice කර්මකාරක උත් වල දන්නේ නැහනේ. ඒකේ අතීත කාලේ කිව්වොත් ඉරන්ද කාලම්. ඒකේ ක්‍රියාපද සාමාන්‍යයෙන් active voice එකේ ලියන වගේ නෙවෙයිනේ passive voice එකේ ලියන චුට්ටක් වෙනස්නේ. ඒකේ ක්‍රියාපදයේ එන න තියෙනවනේ. ඒක හැම වෙලෙම එන්නේ මූර්ධජ. බලන්න ලැබිනි මූර්ධජ එක ලැබින කියලා දාගන්නත් පුළුවන්. ලැබිනි ලැබින තිබිනි පෙනිනි රැවටිනි යෙදිනි. දැන් ලැබුණා කියලා කියන අතීත කාල ඒක passive voice එකෙන් තියෙනකොට අපි ලියන්නේ ලැබිනි කියලා. තේරිලා ඇති කියලා මම හිතනවා. මේක මම දැන් ඔයාලට අර මෙතනත් අර මම කියන ගෞරවාර්ථේ ඒක චුට්ටක් තේරිලා නැතුව ඇති. ඒ වගේ මේක චුට්ටක් තේරෙන්නේ නැතුව ඇති. මම මේ ක්‍රම පාඩම් එනකොට මගේ මතකෙ තිබුණොත් මම උත්සාහ කරනවා අමතක නොකර ඉන්න මේක චුට්ටක් මම මතක් කරන්න. ඊට පස්සේ අපි යමු පස්වෙනි රීතියට. මේක අහක් කරන්න. මොකද්ද පස්වෙනි රීතිය? මූර්ධජ ෂට පසුව මූර්ධජ න යෙදේ. ලේසි ළමයි හිතේ තියාගන්න. මේ මූර්ධජ සිංහල භාෂාවේ මේ මූර්ධජ ෂ ආවොත් සිංහල භාෂාවේ තියෙන වචන මොකක් හරි වචනයක මේ මූර්ධජ ෂ තිබුණොත් ඒකට පස්සේ එන න මූර්ධජ න වෙන්න ඕනේ. මේ නෝට් එක ළඟින් මෙහෙම ලියාගන්න. උඩින්ම මූර්ධජ ෂට පස්සේ මූර්ධජ න. මෙහෙම නෙවෙයි මේ පැත්තකින් ලස්සන ලියාගන්න. බලන්න මේ දෙකම වෙනම පාටකින් ලියාගන්න ළමයි. විශේෂණ භික්ෂුණිය. බලන්න මූර්ධජ ෂ එක සී වෙන්නත් පුළුවන්, ෂූ වෙන්නත් පුළුවන්, ෂා වෙන්නත් පුළුවන්. භික්ෂු ෂ මෙතන න. දක්ෂිණ පාෂාණ පෝෂණ පර්යේෂණ පරීක්ෂණය රක්ෂණය දූෂණය උෂ්ණත්වය ආකර්ෂණය. දැන් අපි 6 වෙනි එකට යමු. තාලජ ෂ අක්ෂරයට පසුව දන්තජන යෙදේ. බලන්න
සිංහල වචනෙක සිංහල භාෂාවේ වචනයක තාර්ජ ෂ තියෙනවා. ඒකට පස්සේ න එකක් එන්න ඕනේ. ඒතර මොන න දෙන්න ඕනේ? දන්තජන. මූර්ධජ ෂට පස්සේ මූර්ධජන. තාර්ජ ෂට පස්සේ මොකද්ද? දන්තජන. දර්ශන, ප්‍රදර්ශන, ප්‍රශ්න, නිදර්ශන. මේ වන්නද? දර්ශන. මේ ප්‍රශ්න. ඔයාලා මේක හැම වෙලේම වරද්දන මම දන්නවා. ප්‍රදර්ශනය, නිදර්ශනය. නිදර්ශනය කියන්නේ උදාහරණයක්. බලන්න අනිත් එක. බොහෝ විට ක්‍රියාපදවලදී ර යන්නට පසුව මූර්ධජ න යෙදෙන්නේ නැත. ක්‍රියාපද කියන්නේ මොනවද? විනය චොට්කල්. ගමුකෝ ලේසි ක්‍රියාපදයක් කරනවා. ඒතර මේ සාමාන්‍යයෙන් දැන් මම කියලා දීලා තියෙනවා රට පස්සේ ගොඩක් වෙලාවට එන මූර්ධජ න කියලා ඒ දන්තජ න එන තැනුත් තියෙනවා. දැන් මෙතනදී යාලා කියන්නේ සිංහල භාෂාවේ තියෙන ක්‍රියාපද තියෙන විනය චොට්කල්. ඒකේ රට පස්සේ එන්නේ දන්තජ න. මූර්ධජ න එන්නේ නැහැ. ඔයාලා එනවද නැද්ද කියලා දන්නේ. ඒ ළමයිට ඒක ඔටෝ ලියවෙනවා. දන්තජ තමයි ලියවෙන්නේ. දිරනවා, මරනවා, අඹරනවා, මතුරනවා, හාරනවා, කරනවා, වපුරනවා. හරි. ගොඩක් රීති තියෙන ළමයි න රීති මං අත්‍යවශ්‍ය ටික ගත්තා. ර කාර්යයට පසුව යෙදෙන්නේ න කාර්ය වුවද අග හල් අකුරකින් අවසන් වුවහොත් එය දන්තජන කාර්ය වෙයි. මෙතෙන් ටිකක් කියලා දෙන්න ඕනේ. මේ මූර්ධජ න තියෙනවනේ. මේ මූර්ධජ න වචනෙක ඔන්න මේක වචනේ කියලා හිතමුකෝ. මෙතන වචනක් තියෙනවා. මෙතන අකුරු තුනක් තියෙයි කියලා හිතන්න. වචනෙක අන්තිමට මූර්ධජ න ආවොත් ඒක කවදාවත් හල් වෙන්නේ නැහැ. තේරුණාද? වචනෙක අන්තිමට මූර්ධජ න ආවොත් ඒක හල් වෙන්නේ නැහැ. හල් වෙනවා නම් හල් වෙන්නේ අන්තිමට මොකද්ද? දන්තජ න. මූර්ධජ න සිංහල වචනයක අන්තිමට හල් වෙලා එන්නේ නැහැ. හල් වෙලා එනවා නම් එන්නේ මොකද්ද? මේ දන්තජ න. එහෙනම් අන්තිමට උන් කියලා ආවොත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද්ද? මූර්ධජ උන්. අබරන්, මිනිරන්, ටකරන්, මකරන්, නාරන්, ඌරන්, රන්. ඔන්න මම න රීති ටික අවසන් කරා. ඔයාලට තේරිලා ඇති කියලා හිතනවා. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම මට ලයික් එකක් කරන්න ඕනේ. ඒ වගේම ගොඩක් අය නරඹනවා ඒත් subscribe කරලා නැහැ. අමතක නොකර subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන් අතර share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.